බොහෝ පිරිසකට 500ක් 1000ක් ශ්‍රාවක පිරිසකට බුදුහාමුදුරන්ට පුළුවන් මේ ඇහෙන විදියටම හැමතැනටම ඇහෙන විදියට ශබ්දේ බෙදලා යවන්න. දැන් ධර්මය දන්නේ නැති ධර්මය පිළිබඳව වැටහීමක් නැති බුදුන් සරණ හරියට කියපු නැති කෙනෙක්ට මේක විහිළුවා. කොහොමද බුදුහාමුදුරේම කියන්නේ? හැම වෙලාවෙම අපි තීරණය කරන අපිත් එක්ක සංසන්දනය කරලා. අපි කවුද මේ ලෝකේ බුදුහාමුදුරුවොත් එක්ක? අපේ ආයුෂය දිහා බලලා මේ ලෝකේ පහළ වෙච්ච බුදුහාමුදුරුවෝගේ ආයුෂයත් එක්ක සංසන්දනය කරනවා. එහෙම යන මිනිස්සුත් ඉන්නවා. දැන් හිතන්නකෝ දැන් මෙතන ඔබට ඇහෙනවනේ මගේ කටහඬ කොච්චර පොඩිද? මගේ කටහඬ කොච්චර අඩුවෙන්ද ඇහෙන්නේ මේ මයික් එක නැත්තම්. හැබැයි මෙතන මොකද්ද මේ කළ දෙන සංසිද්ධිය? මිනිස්සු විසින් පරීක්ෂණ කරලා නිරීක්ෂණ කරලා නිගමන කරලා තාක්ෂණයක් හොයාගත්ත මේ විශ්වයේ තියෙන දේවල් එකතු කරලා මේ විශ්වයේ තියෙන ශක්තිය එකතු කරලා තමයි මේ පරිපත හදලා මේවට ගබඩා කරලා මේ ශබ්දය එළියට අරින්නේ. ඒ කියන්නේ මිනිස්සුන්ගේ මොළයේ ප්‍රමාණය හැටියට මේ දේවල් හදලා තියෙනවා. දැන් බලන්න මේකේ ඒ තියෙන පරිපතවල ප්‍රමාණය වැඩි කරන්න ඒ උමනා කරන ඒ බල ශක්තිය වැඩි කරන්න මේකේ ශබ්ද වැඩි කරගන්න පුළුවන්. ඔය මිනිසා විසින් හොයාගත්තු පොඩි දෙයක් මේ විශ්වයේ. පොඩි දෙයක් කියන්නේ මහා දෙයක් කියලා අපිට හිතන්න පුළුවන් අපිට පේන දෙයක්. හැබැයි මෙතන මිනිසා කරලා දෙන්නේ පරිපතයක් එකට එකතු කරලා විශ්වයේ බලය එකට ආරෝපණය කර ගැනීමක් කරලා දෙන පරිපතයත් එක්ක. හැබැයි බුදුහාමුදුරන පරිපත අවශ්‍ය කරන්නේ නැත. බුදුහාමුදුරන පරිපත අවශ්‍ය කරන්නේ නැහැ. බුදුහාමුදුරන පුළුවන් මේ බුද්ධ විෂය තුලින් මේ විශ්වයේ තියෙන බලයට සමාපාත වෙලා මේ අපේ බලයේ විද්‍යුතයක් තියෙන මේ ලෝකේ 10ක් තියෙනවා. දැවීම 10 විද්‍යුතය මේ විශ්වයේ තියෙන දෙයක්. නැත්තම් මේ මිනිසා විසින් නිර්මාණය කරපු දෙයක් නෙවෙයි මේ විද්‍යුතය. අකුණු ගහනකොට ඒ අකුණේ තියෙන විද්‍යුතය. මේ විශ්වයේ තියෙන විද්‍යුතය. අන්න එතකොට බුදුහාමුදුර මොනවද කරන්නේ? නින්නාදා කියනකොට අර විශ්වයේ ඒ බලයට සමපාත වෙලා බුදු කෙනෙකුට මේ දේවල් පාලනය කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේ අල්ප ඥාන තියෙන පොඩි ඥානයක් තියෙන මේ භික්ෂුවට මේ දේශනා කරන්න පුළුවන් ප්‍රමාණයට මම මේ දේශනා කරන්නේ. අපිට මේව බුද්ධ විෂයක් පැහැදිලි කරන්න බෑ. හැබැයි ඔබ අර සමහර තැන්වලදී අතක්කාවචරව තර්කයට ගෝචර කරන්න බැරි හින්දා අනේ දෙහිම වෙන්න බෑනේ. දැන් බුදුවරු ආයුෂ අර විදියට පහරුණා මේ විදියට පහරුණා කියලා 80000 ගණන් 60000 ගණන් ආයුෂ තිබුණා කියලා දේශනා කරනකොට ඔබට හිතනවා නම් අනේක වෙන්න බෑ කියලා. ඔබ තාමත් ඉන්නේ අන්ධ පෘථග්ජන මට්ටමේ. අන්ධ පෘථග්ජනයා කියලා කියන්නේ ඒ කෙනාට බුදුහාමුදුරන්ගේ ධර්මය පේන්නේ නැහැ. අර නින්නාල්තා කියනකොට මේක කොහොමද බුදුහාමුදුරු දේශනා කරන්නේ අපේ කටහඬ මෙච්චරයිනේ. අපිට පුළුවන් දේ විදිහ කරන්න අපිත් එක්ක සංසන්දනය කරන බුදුහාමුදුරු. අන්න එහෙනම් අන්ධ පෘථග්ජනයෙක් වෙච්ච කෙනෙක්ට අතක්කාවචර මේ ධර්මය තර්කයක් විතරයි. තර්ක කර ඉඳලා මැරලා යනවා. අන්ධ පෘථග්ජනයා කියලා කියන්නේ මොකද්ද? ඔන්න බලන්න මේ ලෝකේ සත්වයන් කොටස් තුනකට බෙදෙනවා. අන්ධ පෘථග්ජනය, කල්යාණ පෘථග්ජනය, ආර්යයන් වහන්සේලා. මිනිස්සු කොටස් තුනකට බෙදන්නේ. අනිත් සත්ත්ව බෙදන්න බෑ. කවුද? අන්ධ පෘථග්ජනය, ඒ වගේම කල්යාණ පෘථග්ජනය, ආර්යයන් වහන්සේලා. ඔන්න අන්ධ පෘථග්ජනයෙක් නම් ඔබ අනිවාර්යයෙන් මේ අන්ධ පෘථග්ජන භාවයෙන් අයින් වෙන්න ඕන. අන්ධ පෘථග්ජනය කියලා කියන්නේ මොකද්ද? ඒ කෙනාට ජාත්‍යන්ත වැස් පේන්නේ නැහැ. ජාත්‍යන්ත වැස් පේන්නේ නැහැ කියලා කියන්නේ උත්පත්තියෙන් වැස් පේන්නේ නැහැ. දැන් අපේ ඇස් දෙක දැන් මෙතනදී පේන්නේ දෝ කියොත් එහෙම අපි දන්නවා මේසා කියන්නේ මොන වගේද, ගහ කියන්නේ මොන වගේද, මුලක කියන්නේ මොන වගේ ස්වභාවයක්ද, ඉර කියන්නේ මොන වගේද කියලා අපිට දැනෙනවානේ, දැකලා තියෙනවානේ. හැබැයි ජාත්‍යන්තය කියලා කියන්නේ උපතින්ම අන්ධයි. දැන් මම උපමාවක් කියනවා. දැන් හිතන්න
මේ පෘථිවි තලයේම ඉන්නවා උත්පත්තියේම අන්ධ වෙච්ච සත්තු මිනිස්සු. ඔන්න ඔබට මට හැම කෙනෙක්ටම මේ ලෝකේ මේ වෙනකොට මේ පෘථිවියේ ඉන්න සියලුම සත්වයන්ට ඇස් පේන්නේ නැහැ උත්පත්තියේම. බණ අහනවා කියන භාවනාව. ඔන්න දැන් මේ හිතන්න. මේ පෘථිවි තලයේම ඉන්න ඔක්කොම ඔබ ඇතුළු මම ඇතුළු සත්තුන්ට ඇස් පේන්නේ නැහැ උපතින්මයි. ඔන්න මතක තියාගන්න. හැබැයි එක අන්ධයෙක් ඉන්නවා ඒ අන්ධයා මේ ඇස් පිහාඩු පිහිද කාලයක් හේතුඵල සම්බන්ධයත් එක්ක ක්‍රියා කරනවා. වසර ගානක් යනකොට අර ඇස් දෙක පිහිද හිටපු ජාත්‍යන්තයේ ඉන්න පෘථිවි තලයේ ඇස් දෙක පිහිද හිටපු එක පුරුෂයෙක්ගේ ඇස් දෙක පේන්න පටන් ගන්නවා. එක පාටම ඇස් දෙක පේන්න පටන් ගන්නවා. හැබැයි මේ පෘථිවි තලයේ ඉන්න ඔක්කොම අනිත් සත්ත්වය ජාත්‍යන්තයි උපතින්ම ඇස් පේන්නේ නැහැ. හැබැයි එක පුරුෂයෙක් කරපු ක්‍රියාවලියේ හින්ද ඇස් දෙක පිහිද හිටියා. ඒ හේතුඵල සම්බන්ධයත් එක්ක ඇස් දෙක පෙනුණා. අන්න එයා කියන්න හදනවා දෙයක්. අර පෘථිවි තලයේ ඉන්න මිනිස්සුන්ට කියන්න හදනවා. අපි මෙච්චර දවසක් බීපු වතුර එක විනිවිද පේන දෙයක්. අපි මෙච්චර දවසක් කාපු බුලත් කොලේ ඒක අමුතු පාටක් තියෙන්නේ. ඒ වගේම මෙන්න උඩ බැලුවම පස්සේ නිල් පාටක් පේනවා ලොකු ආලෝකයක් එනවා. මොකද ඒ වෙනකොට ඉරක් කියලා කියන්නේ යාට තේරෙන්නේ නැහැ. මේ දකින්න දේවල් හැමදේම මෙන්න මේ දේවල් තියෙනවා කියලා කියන්න හදනවා. හැබැයි අර ජාත්‍යන්ත වෙච්ච සත්තු ඉන්න පෘථිවි තලයේ ඉන්න මිනිස්සුන්ට මොකද හිතෙන්නේ? අනේ පිස්සු මේ මිනිස්සයාට. මේ මිනිස්සයාට පිස්සු හැදිලා. කො අපිට පේන්නේ නැහැ. ඔය නම් බොරුවක් කියන්නේ. හැබැයි ඒ අතරේ පොඩි ප්‍රමාණයක් මේ කියන කතාව තේරුම් ගන්නවා. අන්න එහෙනම් මොකද උනේ? අර අන්ධව හිටපු සත්වයා කියපු කතාව බොරුවක්ද? ඇත්තට මේ කෙනාගේ ඇස් පෙනුන්නේ නැද්ද? ඒ කෙනා මේ ලෝකෙ දැක්කේ නැද්ද? දැක්කා. ඇත්ත. හැබැයි ජාත්‍යන්ත වෙච්ච මිනිස්සුන්ට ජාත්‍යන්ත නොවි එක තේරුම් ගන්න මනසක් තිබුණේ නැහැ. එහෙනම් ඔබයි මමයි විවිධ ප්‍රකාරයෙන් ජාත්‍යන්තයි සමහර තැන්වල. හැබැයි අපිට මනසින් හිතලා කල්පනා කරලා අවබෝධ කරගන්න තැන් බොහොමයි. බුදු ඇසින් දැකපු දේවල් කොහොමද අපි අපේ ඇස් දෙකෙන් දකින්නේ? බුදු ඇස කියලා කියන්නේ ප්‍රඥාව. ඉතින් එතකොට අනිතරේ තේරුම් ගන්න තියෙන්නේ බුදුහාමුදුරුවෝ මේ ලෝකේ ඉන්න සියලුම ජාත්‍යන්ත වෙච්ච මිනිස්සුන්ට මේ ධර්මය අවබෝධ කරගෙන දේශනා කළේ. එහෙනම් අන්ධ පුතග්ජනයෙක් වුණත් ඔබට මේ ධර්මයේ වැසෙනවා අවබෝධ කරගන්න බෑ. දැන් බලන්නකො නෙල්ලි ගෙඩියක් අතර ගත්තාම පස්සේ අපිට නෙල්ලි ගෙඩිය සූප්පු කරන්න පුළුවන් නේ කටේ දාලා. ඒ වගේම නෙල්ලි ගෙඩිය වුණා කාලා බලන්න පුළුවන්. ඕනගේ නෙල්ලි ගෙඩිය උඩ දාලා බලන්න පුළුවන්. ඒ වගේම අතින් කරකවල බලන්න පුළුවන්. නෙල්ලි ගෙඩිය. එහෙනම් බුදුහාමුදුරු දේශනා කරන අතේ තියෙන නෙල්ලි ගෙඩියක් වගේ මම මේ දේවල් දැක්කේ. එහෙමයි බුදුහාමුදුරු අපිට ධර්මයේ දේශනා කළේ. එහෙනම් අන්ධ පුතග්ජනයෙක් නම් ඔබට මේ ධර්මය වැසෙනවා කවදාවත් ඔබට ගැලවීමක් නැහැ මේ සංසාරේ. අනිත් එක තමයි කල්යාණ පුතග්ජනයෙක් වෙන්න උත්සාහ කරන්න. කල්යාණ පුතග්ජනයෙක්ට සිවි සහිත පෙනුමක් තියෙනවා. හරියට පේන්නේ නැහැ. ඉතින් ඔය සුදාවන් පස්සේ ඇස් දෙකට වෙන්නේ අන්න ඒ වගේ. ඇස් දෙකට සුදාවන් පස්සේ හරියට පේන්නේ නැහැ. අන්න ඒ වගේ ස්වභාවයක්. හැබැයි කල්යාණ පුතග්ජනය ඒ කෙනාට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්. එහෙනම් ඔබ දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචවා සමනේනවා ඔය කියන්නේ නේ පිළිතරේ කියන්නේ සමනේනවා බ්‍රාහ්මේනවා දේවේනවා බ්‍රහ්මුණාවා කේනචවා බුදුහාමුදුරුව පිළිබඳව ඔබට තියෙන අවිච්ඡ ප්‍රසාදය ශ්‍රමණයන් වහන්සේ කෙනෙක්ට වෙනස් කරන්න බැරි දෙයක් වෙන්න ඕන. ඒ වගේම දෙවියෙක්ට වෙනස් කරන්න බැරි දෙයක් වෙන්න ඕන. බ්‍රහ්මයෙක්ට වෙනස් කරන්න බැරි දෙයක් වෙන්න ඕන. මනුස්සයෙක්ට වෙනස් කරන්න බැරි දෙයක් වෙන්න ඕන. දැන් අද කාලේ මිත්‍යාව අපරණ භික්ෂුන් වහන්සේලා අපි දකිනවා. හැබැයි ඒ වෙනුවෙන් සරණ යන අයත් ඉන්නවා. ඒ වෙනුවෙන් සරණ යන අයත් ඉන්නවා. හැබැයි මොකක්ද එතන වෙලා තියෙන්නේ?
අන්න ශ්‍රමණේට පුළුවන් වෙලා තියෙනවා ඒ අවිච්ඡ ප්‍රසාදය වෙනස් කරන්න. එහෙනම් අපි මේ සරණ යන්න ඕනේ ඉස්සෙල්ලම බුදුහාමුදුරුවෝ විඳපු සෝය පිළිබඳව අවබෝධ කරගන්න ඕන. ඒ වගේම බුදුහාමුදුරුවෝ කවුද කියන්නේ කියලා අවබෝධ කරගන්න ඕන. එහෙනම් මේ බුදුහාමුදුරුවෝ විඳපු ඒ අසීමාන්තික සෝය ඒ අමරණීය සෝය මමත් අත්පත් කරගන්න ඕනි. ඒකට මම මේ ධර්මය උපයෝගී කරගත යුතුයි කියලා හිතන්න ඕන. අන්නේ තැනදී ඔබට පාලි භාෂාව පිළිබඳව ගැටලු ඒ වගේම ධර්මයේ පිළිබඳව ගැටලු තියෙනවා නම් මහා සංඝ රත්නයේ සරණ යන්න ඕන. අහගෙන දැනගෙන විමසා ගන්න ඕන. එහෙනම් බුද්ධ රත්නය සරණ යනවා කියලා කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු තැනට බුද්ධත්වයේම නෙමෙයි නිවන. අන්න එතෙන්ට යනවා කියලා හිත හදා ගන්න එක තමයි බුදුන් සරණ යනවා කියලා කියන්නේ. නැත්තම් බුද්ධං සරණං ගච්ඡාමි කියුවට හරියන්නේ නැහැ. මේ ලෝකේ සතුටින්ම හිටපු ඒ උතුමන් වහන්සේගේ සරණට අපි එළඹෙන්න ඕන. ඒ සරණට එළඹෙන්නේ මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන මේ ධර්මයේ සරණ යන්න ඕන. ධර්මයේ සරණ යනවා කියලා පොත්වලට වැළඳිලා හරියන්නේ නැහැ. ඒ සරණ යන නම් ඒ ධර්මයට ප්‍රවිෂ්ඨ වෙන්න නම් මේ ධර්මයේ ගවේෂණය කරන්න ඕන. හොයාගෙන යන්න ඕන. නැවත නැවත හිතන්න ඕන. අපි හිතුවා කියලා අපි පිස්සු වෙන්නේ නැහැ. මේ ධර්මයේ මෙනෙහි කරා කියලා අපිට පිස්සු වැටෙන්නේ නැහැ. ඒක වෙනම ලෙඩක්. මොළයේ තියෙන හෝමෝන ක්‍රියාකාරීත්වයේ ලෙඩක් නිසා කල්පනා කරා කියලා මිනිස්සෙක් එහෙම ලෙඩෙක් වෙන්නේ නැහැ. හැබැයි හරි තැනදී කල්පනා කරනවා. හරි තැන අල්ලගෙන කල්පනා කරන්න ඕනේ වැරද්දක් නෙවෙයි.